ආතාතීතයේ ශාස්ත්‍රීය වනාරණක කොළ පැහැති ගස්වැල් වලින් පිරුණු සිසිල් දිය පාරවල් ගලා බසින සුන්දර තැනක හාවුන් පවුලක් සතුටින් ජීවත් වුණා. මේ පවුලේ හා තාත්තා, හා අම්මා සහෝන්ගේ පුංචි දංකාර පැටවුන් තුන්දෙනා සමග. ඔවුන්ගේ ලෝකය වුණේ වනාරණයේ සුවඳවත් තනකොළ, මිහිරි පළතුරු සහ සෙල්ලම් කිරීමට ඉඩකඩ ඕනෑ තරම් තිබූ ආරක්ෂිත ගුලයි. හා තාත්තා ඉතාමත් ඥානවන්ත හා නිර්භීත හාවෙක්. ඔහු සෑම විටම තම පවුල ආරක්ෂා කිරීමටත් ඔවුන්ට අවශ්‍ය දේ සපයා දීමටත් වෙහෙස මහන්සි වී වැඩ කළා. හා අම්මා ඉතාමත් කරුණාවන්ත හා ආදරණීය හාවියක්. ඇය තම පැටවුන්ට කතන්දර කියා දෙමින්, ඔවුන්ට ආහාර සපයමින්, ඔවුන්ව සෙනෙහසින් රැක බලා ගත්තා. පුංචි හාවුන් තිදෙනා දවස පුරාම වනාරණයේ දුවපැන සෙල්ලම් කරමින් සතුටින් කාලය ගත කරා. නමුත් මේ වනාරණයේ ඔවුන්ට අමතරව තවත් සතෙක් ජීවත් වුණා. ඒ තමයි භයානක කොටියා. මේ කොටියා ඉතාමත් දරුණු හා කපටි සතෙක්. ඔහු නිතරම වනාරණයේ සිටින කුඩා සතුරුන් දඩයම් කරමින් ඔවුන්ට කරදර කරා. හාවුන් පවුල සෑම විටම කොටියාගෙන් පරිස්සම් වුණා. හා තාත්තා සහ හා අම්මා තම පැටවුන්ට නිතරම කියා දුන්නේ කොටියා සිටින පැත්තට යන්න එපා කියලා. නිතරම පරිස්සම් වන ලෙසත් එවුන් කිව්වා. එක් දිනක් පුංචි හාවුන් තිදෙනා සුපුරුදු පරිදි වනාරණයේ සෙල්ලම් කරමින් හිටියා. ඔවුන්ගේ ගුලෙන් ටිකක් ඈතට ගිය ඔවුන්ට මීපැණි සුවඳක් ආවා. අනේ බලන්නකෝ මීපැණි, එක හාවෙක් කෑ ගැහුවා. ඔවුන් මීපැණි සොයාගෙන ගිය අතර නොදැනුවත්වම කොටියාගේ දඩයම් බිමට ඇතුළු වුණා. හදිසියෙම විශාල කල්පලක් පිටපසින් කොටියා ඔවුන් ඉදිරියට පැනගත්තා. පුංචි හාවුන් තිදෙනා බයෙන් වෙවුලන්න ගත්තා. ඔවුන්ට දුවන්නටවත් බෑ. කෑ ගසන්නටවත් බැරි වුණා. කොටියා ඔවුන් දෙසට සෙමින් ලං වුණා. අද මට හොඳ කෑමක් ලැබුණා, කොටියා ගොරවමින් කිව්වා. මේ අතර හා තාත්තා සහ හා අම්මා තම පැටවුන් සොයමින් වනාරණ එහෙම ඇවිදින්න පටන් ගත්තා. ඔවුන්ට තම දරුවන්ගේ සුවඳ නොදැනුණ නිසා ඔවුන් බියටපත් වුණා. අනේ අපේ පැටවුන් කොහෙද ගියේ? හා අම්මා කනස්සල්ලෙන් කිව්වා. අපි ඉක්මනටම පැටවු ටික හොයා ගන්න ඕනේ, හා තාත්තා කිව්වා. ඔවුන් දෙදෙනා වේගයෙන් වනාරණයේ දුවමින් තම පැටවුන් සොයන්න පටන් ගත්තා. ටික වෙලාවකින් ඔවුන්ට ඈතින් කොටියාගේ ගොරවන හඬ ඇසුණා. අනේ ඒ කොටියාගේ හඬ, අපේ පැටවුන්ට මොන හරි වෙලාද දන්නේ නැහැ. හා අම්මා බයෙන් කෑ ගැහුවා. හා තාත්තා සහ හා අම්මා කොටියාගේ හඬ දිශාවට වේගයෙන් දුවගෙන ගියා. ඔවුන් දුටුවේ කොටියා තම පැටවුන් තිදෙනා අල්ලාගෙන සිටින ආකාරයයි. හා තාත්තා සහ හා අම්මාට තමන්ගේ ඇස් අදහාගත නොහැකි වුණා. ඔවුන්ගේ හදවත් වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. කොටියෝ, අපේ පැටවුන්ට අත තියන්න එපා, හා තාත්තා නිර්භීතව කෑ ගැහුවා. කොටියා ඔවුන් දෙසට හැරී hina වුණා. අනේ හාවුන් දෙන්නෙක්, අද මට හොඳ භෝජන සංග්‍රහයක්. හා තාත්තා සහ හා අම්මා එකිනෙකා දෙස බැලුවා. ඔවුන්ට තම දරුවන් බේරා ගත යුතුමයි. හා තාත්තට අදහසක් ආවා. කොටියෝ, අපි ඔයාට අලුත් ක්‍රීඩාවක් කියලා දෙන්න. ඒකෙන් ඔයාට තව ගොඩාක් කෑම හොයා ගන්න පුළුවන්, හා තාත්තා කපටිකමින් කීවා. කොටියා පුදුම වුණා. ක්‍රීඩාවක්? මොකක්ද ඒ ක්‍රීඩාව? අපි ඔයාට පෙන්නන්නම් කොහොමද ගස් උඩින් පැනලා ඉක්මනට දුවලා කෑම හොයාගන්න කියලා, හා තාත්තා කිව්වා. ඒත් ඔයාට අපේ පැටවුන්ට අත්හරින්නම වෙනවා. එතකොට අපි ඔයාට ඒක කියලා දෙන්නම්. කොටියා ටිකක් කල්පනා කරා. ඔහු කපටි වුණත් කම්මැලි සතෙක්. පහසුවෙන් කෑම හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔහුට උනන්දුවක් ඇති වුණා. හරි, මම එයාලව අත්හරින්නම්. ඒත් ඔයාලා මට බොරු කිව්වොත් මම ඔයාලා හැමෝම කනවා, කොටියා ගොරවමින් කිව්වා. හා තාත්තා සහ හා අම්මා තම පැටවුන් දෙසට ඉක්මනින් දුවගෙන ගොස් ඔවුන්ව තමන්ගේ ආරක්ෂාවට ගත්තා. දැන් අපි ඔයාලට පෙන්නන්නම්, හා තාත්තා කිව්වා. හා තාත්තා සහ හා අම්මා කොටියා වනාරණයෙන් ගැඹුරුම කොටසට ගෙන ගියා. එහි තිබුණ විශාල ගස් සහ පඳුරු සහිත කොටියාට පහසුවෙන් දුවන්නට නොහැකි තැනක්. දැන් ඔයා මේ ගස් උඩින් පැනලා ඉක්මනට දුවන්න බලන්න, හා තාත්තා කිව්වා.
කොටියා උත්සාහ කරා. විශාල සතෙක් නිසා ගස් උඩින් පනින්නටත් පඳුරු අතරින් දුවන්නටත් ඔහුට අපහසු වුණා. ඔහු වතුවල පැටලී වැටී නැවත නැගිටින්න උත්සාහ කරා. මේ අතර තාත්තා සහ අම්මා තම පැටවුන් සමග වේගයෙන් දුවගෙන ගොස් තම ආරක්ෂිත ගුලට ඇතුළු වුණා. කොටියාට තේරුම් ගියා හාවුන් තමන්ව රවට්ටනවා කියලා. ඔහු කෝපයෙන් ගොරවන්නට වුණා. නමුත් ඔහුට හාවුන්ව අල්ලා ගැනීමට නොහැකුණා. එදා සිට හාවුන් පවුල තවත් පරිස්සම් වුණා. ඔවුන් තවදුරටත් කොටියාගේ දඩියම් බීමට ගියේ නෑ. තාත්තගේ ඥානවන්තකම සහ අම්මගේ නිර්භීතකම නිසා ඔවුන්ට තම දරුවන් බේරා ගැනීමට හැකි වුණා. වන අරණේ සිටින අනෙකුත් සතුන් හාවුන්ගේ නිර්භීතකම ගැන කතා කරා. මේ සිදුවීමෙන් පසු පවුල තවත් එකට බැඳුණා. ඔවුන් සෑම විටම එකිනෙකාට උදව් කරමින් ආරක්ෂා කරමින් සතුටින් හා සාමයෙන් ජීවත් වුණා. කොටියා තවදුරටත් ඔවුන්ට කරදර කළේ නෑ. මොකද ඔහුට තේරුම් ගියා හාවන්ව රවට්ටන්න බෑ කියලා. මේ අනුව වනාරණේ හාවුන් පවුල සතුටින් හා සාමයෙන් ජීවත් වුණා. ඔවුන්ගේ කතාව වනාරණේ සිටින සියලුම සතුන්ට ආදර්ශයක් වුණා.